තරුණ කාලේ කරන පව් ඒ කාලේ වරදිනේ වගේ වැරදිලි අවසාන කාලේ විඳවන්න වෙනවා. තරුණ කාලේ වරද්දාගෙන පව් කරගෙන වයසට ගිහිල්ලා ධර්මය අල්ලන්න ගියාට පස්සේ කරපු පව් පිටිපස්සෙන් එනවා. අපි සසර ගමනේ මෙහෙම යනවා. කෙලවරක් නැති පාරක. ඒකෙන් අපේ ජීවිතේ මුල් කාලේ කියලා කියන්නේ හරියට ඉර නැගගෙන එනවා වගේ. අපේ ජීවිතයේ අවසාන කාලේ කියන්නේ ඉර බහිනවා වගේ. සසර ගමනේ අපි යද්දී තරුණ කාලේ ඉර නැගිනවා වගේ නම් එයාගේ හෙවණැල්ල වැටෙන්නේ ඉස්සරහටද පිටිපස්සටද? කොහෙටද වැටෙන්නේ? ඇහෙන්නේ ඉස්සරහට පිටිපස්සටනේ. ඇයි ඉර ඉස්සරහින් නගින්නේ තරුණ කාලේ? උපමාව. ඊට පස්සේ ඉර බහින කාලේ වගේ තමයි එයාගේ අවසාන කාලේ. ඒකට දැන් හෙවණැල්ල කොහෙටද වැටෙන්නේ? ඉස්සරහට. තරුණ කාලේ දැන් ඉස්සරහට වැරුණාට පස්සේ හෙවණැල්ල දැක්කේ නැත්තම් හෙවණැල්ලක් තියනවද කියලා ගාණක්වත් නැහැ. තරුණ කාලේ පව් අකුසල් කරනකොට මේ වගේ විපාක තියනවද කියලා ගාණක්වත් නැහැ. වයසට ගියාට පස්සේ මතක් වෙවි එනවා. හෙවණැල්ල ඉස්සරහට ආවා වගේ හරවන්න බෑ. තමන්ගෙම හෙවණැල්ල. මේ මුස්සල වෙන තැනකින් තියන්න බෑ. තමන්ගෙම හෙවණැල්ල. කොහොමද? ඒ නිසා හරි භයානකයි. මෙතන තරුණ දරුවෝ ඉන්නවා, පොඩි ළමයි ඉන්නවා, ඊළඟට බහ තේරෙන අය ඉන්නවා. පව් කියන જાතිය නම් කරන්න එපා. මේ ලෝකේ කුසල් සිත පහළ වෙන්නේ ධර්මය නිසා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්වත් මහණෙනි ඒක අටුවා විස්තරයක්. ඒ තමයි මේ පොළොවේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරලා යම්කිසි දානයක් දෙනවා මේ පෘථුවියේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරිකර ආමිෂ දානයක්. පින්වත් මහණෙනි ඒ සියලු පින් අබිඹවලා සතර පදයකින් දහම් දෙසන ධර්ම දානේ පිනම අග්‍රවන්නේය. මග්නිසාදයත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරන්නේ කෙනෙක් බණපදයක් අහන්න නැතුව. මේ ලෝකේ ධර්මය අහලා දාන චිත්තේ පහළුන් නැත්තම් මේ ලෝක සත්‍යය වැලි කැටයක තරමක දෙයක්වත් අන් අයට පහන් සිතින් නොදෙන්නේය. පින්වත් මහණෙනි එනිසා ධර්ම දානේම අග්‍රවන්නේය. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන්. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර වූ ශ්‍රාවකයන් වහන්සේ ලෙස මේ තුන් ලෝකයක් වඳින සාරිපුත්තයන් වහන්සේට පවා අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් නැසෙන තාක්කල් ප්‍රඥාව ඉපදුන්නේ නැත. කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිබිදු ගණන් කරන්න පුළුවන් සාරිපුත්තයන් වහන්සේටද යම් දවසක අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් කන වැටුණාද එදාම ප්‍රඥාව ඉපදුනේය. එනිසා ධර්ම දානය ඒසාග්‍රවන්නේය. ඔබ සියලු දෙනා මේ මෙතන රඳවා තබන්නේ ධර්මයේ තියෙන ආශ්චර්ය නිසා. මේ ධර්මයේ කොච්චර ආශ්චර්යයිද කියනවා නම් මේ සියලු පින්කම් වල මූලාරම්භක නිර්මාතෘවරයාණන් වහන්සේ මෑත භාගයේ ගෞතම බුද්ධ ශාසනය අපට එලිපෙහෙලි කළ දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ. ඉදර ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ නොකියුවා නම් ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ සොයාගෙන ගියේ නැත්තම් ගමක් පාසා නගරයක් පාසා උන්වහන්සේ උගුර ලේරහ වෙනකල් බණපද කිව්වේ නැත්තම් මෙවැනි වූ පින්කම් කෙසේනම් කරන්නද? උන්වහන්සේ යම් දවසක දහම් පද බණපද ගමින් ගමකට කියාගෙන ගියාද මාවෙනි මේ සසරේ වැටි හිටපු තරුණ ස්වාමීන් වහන්සේලා 19ක් කසාවත් දරාගත්තේ උන්වහන්සේගේ බණපද නිසා.
ශ්‍රද්ධා රූපවාහිනියෙන් ධර්මය අහලම සිත් පහන් කරගෙන කාම ලෝකයේ ගැන ඇල්ම බැහැර කර ගැනීම පිණිස පැවිදි වූ ස්වාමීන් වහන්සේලා කොතෙක්ද තමන්ගේ දරුවෙක් මහාන කරන්න බැරි වුණාට ශ්‍රද්ධා ධර්ම දාණයට අත තියලා ඔය අය ලෝකේ කොහේ හරි තරුණෙක් මහාන කරන්න දායක වෙලා ඉන්නේ. මේ තමයි ධර්ම දානයේ ආශ්චර්යය. ඒ වගේම තමන්ගේ අතින් මව් මැරෙන්න පියා මැරෙන්න කටයුතු වෙදිලා තිබ්බා. ඒ ආනන්තරික පාප කර්ම වලින් කොච්චරනම් ගලව ගන්න ඇතිද? උදාහරණයක් වශයෙන් කිව්වොත් දවසක් මට මතකයි අපි ධර්ම දේශනාවක මව්පියවරුන්ගේ ගුණ ගැන කිව්වා. මේ ශ්‍රද්ධා රූපවාහිනියේ. එතකොට මේ ධර්ම දේශනාව අහලා එක පුතෙක් ඇවිල්ලා පාපොච්චාරණය කළා. තමාට පුංචි කාලේ තාත්තගෙන් අසාධාරණකම් වුණා කියලා. එදා ඒ බණ ටික අහන වෙලාවේ එයා ඒ වෙනකොට තාත්තා කන්න බොන්න නොදී කාමරයක හිර කරලා. අර බණ ටික අහපු දවසේ තමයි තාත්තගේ කාමරේ දොර ඇරලා තියෙන්නේ. තාත්තගෙන් වැඳලා සමාව අරගෙන අපි ළඟ පාපොච්චාරණය කළා. ඊළඟ සතියේ ඉඳලා සිල් සමාදන් කරවන්න ගෙනාවා. දඹදිවේ යවුවා. ධර්මයේ ආශ්චර්ය නිසා බේරුණ එවැනි ජීවිත කොතෙක්ද? ඊළඟට මේ ධර්මය අහලා පව් වලින් වැළකීලා නිරේ යන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ පව් වලින් වැළකීලා පාපොච්චාරණය කළා ධම්මගේ හැසිරෙන දරුවෝ කොච්චරද? ශ්‍රද්ධා රූපවාහිනිය නිසා, ලක්විරු ගුවන් විදුලිය නිසා.